වෙල්කම් ඕල්. අපි අද යනවා ලස්සන පැත්තකට. අපි ගිහිල්ලා බලමු කොහෙද යන්නේ කියලා. මේ වෙනවනේ යන පාරක් හරි ලස්සනයි. ඇත්තටම අපි යන්නේ හරිම ලස්සන තැනකට. මම පොඩි හින්ට් එකක් දෙන්නම්කෝ. අපි ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එක මායිමක. වැහි මැද්දෙන් මීතු මස්සෙන් අපි යන්නේ කොහෙද කියලා ඔයාලා බලන්න ඇති. කොහෙද යන්නේ කියලා බලන්න රැඳින්න අපිත් එක්ක. මේ travel with Yenuti. අපි ආවා මාරපැත්ත ගාඩන්ස් රිසෝට්. හරි. අපි දැන් ගිහිල්ලා රූම් එකට ගිහලා වහිනවා. උඩට ගිහිල්ලා වීඩියෝ එකක් අප්ඩේට් කරන්න. ඔව් අපි ආවා රිකිල්ල ගස්කඩ අහස් මාලිගාව හොයාගෙන. අපි ආවා මාරපැද්ද රිසෝට් හොටෙල් එකට. චෙක් ඉන් එක දෙනකන් දැන් ඉතින් ඉන්නවා ලොබි එකට වෙලා. සුන්දර කඳු මුදුනක තියෙන ලස්සන හොටෙල් එකක් තමයි මේ මාරපැද්ද ගාඩන්ස් රිසෝට්. රිකිල්ලගස්කඩ ටවුන් එකේ ඉඳන් දුඹුල් කුඹුර පාරේ කිලෝමීටර් 4ක් විතර එද්දි තමයි මේ ලස්සන හොටෙල් එක අපිට හම්බ වෙන්නේ. This is our room for the night. Room 2 එක කරන්න අපි යනු දෙනකන් ඉමු. මේක සර්ප්‍රයිස් කේක් එක. අපි යනුතුගේ සර්ප්‍රයිස් එක බලන්න. යනු දෙනකන් ඉමු. ඕක නෙමෙයි. ඕක දෙන්න. Right hand side corner room. 207. That's 207. Yeah, that's 207. That's fine. 207. Okay, let's go. Wait. We didn't know. You didn't know about that? Right. You have to do the room tour, okay? Okay. So, Happy birthday. happy birthday. මොනවද තියෙන්නේ කියවන්න room එකේ? Flowers, chairs, Okay. cake, baby bed, What? baby bed, Okay. sofa, Ami. parents bed, curtain, and chairs, two chairs, And there is and one balcony. It's table. got balcony. Let's go to the balcony, okay? Okay. Now I need to. Cut the cake. You need to cut the cake. Yes. අපි බර්ත්ඩේ කේක් කපන්නයි යන්නේ.
ඉතින් එනුදි කියන විදිහට තමයි බර්ත්ඩේ කේක් එක කැපුවේ. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. මෙහි ක්ලයිමට් එකත් හරියට නුවරඑළිය වගේ. හිතා ගන්න බැරි තරම් ඉක්මනට වෙනස් වෙනවා. ඇස්ස පෑව්වා මේ බාන්න වටපිටාව ලස්සන දැන් තමයි ලස්සන පේන්නේ. ඔය ඇතින් පේන්නේ රන්දනිගල ජලාශය. ඕ මේ පැත්තට එනකොට කඳු පන්ති ටික පේනවා. ඔයාලට මේ මෙතන පේනවද නාය ගිහිල්ලා තියෙනවා. මේ බාන්න කුණාය ගෑමක් වෙලා තියෙනවා ඊයේ දවස් ටිකේ. අපි පැස්ස පායපු වෙලාවේ පොඩ්ඩක් පල්ලයට ගිහිල්ලා වටපිටාව බලමු. ඉන්න තියෙනවා අපේ උඩ තට්ටුවේ ලොබි ඒරියා එක. පේනවා නේද මීදුම? මෙහි ඉන්ෆිනිටි පූල් එකක් තමා තියෙන්නේ. හිතා ගන්න පුළුවන් නේද පූල් එකට තියෙන view එක? මේ තියෙන්නේ කඳු ටික පේන මෙතනට පේන කඳු ටික උඩම තියෙනවා පිදුරු තලාගල. පිදුරු තලාගල මේ පැත්තට වෙන්න තියෙනවා. ඊට පස්සේ කද්ද මහා කුඩුගල මේ පැත්තේ මන්දාරම් නුවර තියෙනවා. මෙහෙට ලූල් කඳුර තියෙනවා අර පැත්තට. මේ පැත්තේ ලූල් කඳුර මම හිතන්නේ පේන්නේ ලූල් කඳුර. තුන නමුණුකුල කන්ද තමයි අර පැත්තේ තියෙන්නේ. මං හිතන්නේ අර නාය ගිහින් තිබ්බ අපි දැක්කේ නමුණුකුල. ලොකු ඒරියා එකක් පේනවා මං හිතන්නේ මෙතනට. මේ ලස්සන විඳ ගන්න ඔයාලා අනිවාර්යයෙන්ම එන්න ඕනේ මාරබැද්ද ගාඩන් රිසෝට්. මේ හොටෙල් එක හරි ලස්සනයි. ට පේනවා ඇති අතනත් විව් පොයින්ට් එකක් තියෙනවා. අපි එතනටත් ගිහිල්ලා බලමු මොනවද එතන. මෙන්න පේනවා. මෙන්න මීදුම් බැස්සා මේ පැත්තට.
මේ ලස්සන වලාකුළු බලන්න මේ ලස්සන හරිම ලස්සනයි වේ දුන්නක් උතෙන් බෑන ඔන්න මම view point එකට ආවා. මේ සුන්දරත්වය කොච්චර බලන් හිටියත් එපා වෙන්නේ නෑ. එහෙමයි කියලා දිගටම මෙතන ඉන්නත් බෑනේ. ඒක නිසා අපි තවත් ඉස්සරහට යනවා. අපි මොනවද තියෙන්නේ කියලා බලන්න යන්නේ. මේ පැත්තට වෙන්න තියෙනවා නේචර් ප්ලේ ඒරියා එකකුයි හර්බල් ගාඩන් එකයි. මෙහෙට කියපුවම මිනි වර්ල්ඩ් සෙන්ටර් එකයි මෙඩිටේෂන් සෙන්ටර් එකයි තියෙනවා. තාත්තේ කෝ ප්ලේ ඒරියා එක ඉක්මී නෑ. අර තියෙන ප්ලේ ඒරියා එක මම හිතන්නේ ඒක වෙන්නේ නැති. නේචර් ට්‍රේල් එකක් තියෙනවා. මේ මෙතන එලවේෂන් එක දාලා තියෙනවා මීටර් 1220යි. මුහුදු මට්ටමේ ඉඳන් 1220ක උඩින් ඉන්න අපි මීටර්. අපි යනවා මෙඩිටේෂන් ඒරියා එකට. යන්න තියෙන්නේ මෙන්න මේ පාරේ මේ තියෙන්නේ. Station Milan. Method. මේ බැඩ්මින්ටන් කෝට් එක තියෙන්නේ පූල් එකට පල්ලෙහායි. මේ බැඩ්මින්ටන් කෝට් එකට පේන view එක බලන්නකො ලස්සන. We are going to do a challenge. මේක හීට් පූල් එකක් නෙවෙයි. අපි බහින්න යන්නේ පූල් එකට. අන් ඉද්දිත් සීතලයි බලමු මේකට බහැලමි. බහැලම තමයි බලන්න වෙන්නේ. ඉතින් ෆැමිලි එකේ ලොකුම ළමයා පූල් එකට ඉස්සෙල්ලාම බැස්සා. මට බහින්න බෑ. පූල් එකට බැස්ස කියන්නේ ඉතින් අයිස් බාත් එක්කට බැස්සා වගේ තමයි. ඩිනර් වලට ආවා.
හොටෙල් එකේ සෙට් මෙනුව තමයි තිබ්බේ මොකද ගෙස්ලා අඩු නිසා. මේ අපිට ආපු ස්ටාර්ටර් එක ක්‍රීමි මම හිතන්නේ හිතාගන්න බෑ. කොත්තු එක හරිය රසයි. මේ තමයි මදුෂි ඕඩ කරපු නාස්ගුරාම් එක. හැබැයි බිත්තරේ කෑවේ මම. මේ මම ඕඩ කරපු ස්පැකති එක. Good morning. බලන්නකෝ අද ලස්සන අද හොඳයි. අද හොඳට පායලා තියෙනවා. හරි එහෙනම් බ්‍රෙක්ෆාස්ට් ගන්න ගිහිල්ලා ආවෙමු. ආයෙත් good morning කියලා විශ් කරනවා හැමෝටම. අපි බ්‍රෙක්ෆාස්ට් වලට යන්නේ මේ බලන්න මේ පැත්තේ ලස්සන මේ. ඒක නිසා මෙයා සෙල්ලම් කරනවා. මෙන්න බලන්න එක්කෙනෙක් කැරම් ගහනවා. කෝ අමියයි එක්කෙනෙක් කැරම් ප්ලේ කරනවා. හරි අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගිහිල්ලා හම්බෙමු. හවසේද්දි මේ ටික ඔක්කොම මිස්ට් එකෙන් වැහිලා තිබ්බේ. දැන් බලන්නකො මෙතන ලස්සන. බලන්න මගේ රටේ ලස්සන. මේ ලස්සන වටවිටාව බල බල රස කෑම වේලක් අද්දී කොහොම තියේද? අපි හවස ඇවිදිද්දි ඔයාලට මතක ඇති අර නැචරල් ප්ලේ ඒරියා එකක් තියෙනවා කියලා අපි පෙන්නුවා. අපිට ඊ හවස ය아가න්න බැරි වුණානේ. දැන් මදුෂී බබයි ගියා ඒ පැත්තට. මාත් යනවා ඒ පැත්තට. ගිහිල්ලා බලමු. අපි ඊයේ මේ පැත්තට ගියේ. නැචරල් ප්ලේ ඒරියා එක තියෙන මේ පැත්තේ. අපි එහෙට ගිහිල්ලා බලමු. Tadi aku lagi nyantor nih. Namanya apa? Laku babai, podi babai, tree house එකට නැගලා.
ඇති වෙනකම් ප්ලේ කරලා දැන් මේ යන්නේ යනු බබාගේ බර්ත්ඩේ ෂූට් එකට. අන්නඳුරන යාළුවෙක් ආවා. අපේ නලින් බණ්ඩාර ෆොටෝග්‍රැෆි එකේ අධිපතිතුමා නලින් අයියා බබාගේ ෆොටෝස් ටිකක් ගන්න. I love you, baby. 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 I love you. I love you, baby. 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 අපි දැන් සෙල්ෆි එකක් ගමු. අපි දැන් යන්නේ. කොහෙද? අපි දැන් චෙක් අවුට් වෙන්න යන්නේ. හා. ඉතින් අපි ලන්ච් එකත් අරගෙන චෙක් අවුට් වෙන්නයි මේ සූදානම. ඔකුරෝල් ගත්තහම මාරබැද්ද ගාර්ඩන් රිසෝට් ස්ටේ එක හොඳටම හොඳයි. ස්ටාෆ් සර්විස් එක, රූම් එක, ඊට අමතරව වීව් එක, කෑම ඒ හැමදේම හොඳයි. ඔයාලත් ඇවිල්ලා try කරන්න මාරබැද්ද ගාර්ඩන් රිසෝට්. හරියනම් අපි යනවා. අපි ස්පෙෂල් තෑන්ක් එකක් දෙන්න ඕනේ අපේ නලින් අයියට ෆොටෝග්‍රැෆි වලට ආවට. මේ Facebook එකේ නලින් බණ්ඩාර ෆොටෝග්‍රැෆි පේජ් එක තියෙනවා. කට්ටිය ෆලෝ කරන්න. ඒකල ඒව කන්ටැක්ට් කරගන්න කැන්ඩි වල ඉන්න අය. කැන්ඩි වල විතරනේ කොළඹ ඔක්කොම හැමතැනම කරනවා. රට වටේ ඇවිල්ලා කරනවා. ෆලෝ කරන්න. අපේ channel එක subscribe කරන්න. එහෙනම් අපි තවත් ලස්සන දැනකින් හම්බ වෙමු.